මම දැන් ඉන්නේ හරියටම කියනවා නම් ඔහිය රේල්වේ ස්ටේෂන් එකේ. ඉතින් මගේ අද ගමනාන්තය වෙන්නේ උඩුවේරිය වත්ත නැත්තම් උඩුවේරිය තේකම් හල ගාව ඉඳලා හපුතලයට යන්න ඉදල්ගස්සින්න හරහා තමයි යන්නේ. මේක පිකෝ ට්‍රේල් ස්ටේජ් 12. ඉතින් මම දැන් මගේ ගමන පිටත් වෙන්න තමයි හදන්නේ. ඉතින් හෙමිහිට මගේ ගමන මම යනවාද. ඉතින් බලමු කිලෝමීටර මං හිතන්නේ 25ක් විතර තියෙනවා මෙතන ඉඳලම ගියොත්. ඉතින් හෙමිහිට මගේ ගමනාන්තය වෙත මම අද ගමන් කරනවා. හරිම ලස්සන හරිම සුන්දර පරිසරයක් තමයි තියෙන්නේ. ඉතින් මෙහෙට වැහැලක් තියෙනවා. ඔහියට වැහැලා තියෙනවා. ඊයේත් වැස්ස කියලා කිව්වා. ඉතින් අදත් කියන්න බෑ. වැස්ස කොයි මොහොතක හෝ එන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් මගේ ගමන මම යා යුතුයි. ඒ නිසා මම දැන් හිමිහිට මගේ ගමන මම යන්න හදන්නේ. සුන්දර ඔහියේ ඉඳලා අද මගේ ගමනාන්තය වෙන්නේ උඩුවේරිය ෆැක්ටරිය ගාවට. එතන ඉඳලා හපුතලයට ඉදල්ගස්සින්න හරහා. ඉතින් මේ වගේ ලස්සන පරිසරයක තනියම ඇවිදගෙන යනවා කියන්නේ ඒක වෙනම ෆීලින් එකක්, වෙනම අත්දැකීමක්. ඉතින් මම ඔන්න ඔහියේ ලොකේෂන් එකේ ඉඳලා මං ඔන්න ගමන පිටත් වෙන්න හදන්නේ. චුට්ටක් දුර ඇවිල්ලා මම ආපස්ස හැරිලා බැලුවා. බලන්න ඝන මීදුමක් අර ඈත කඳු වලින් වැහිලා. හරිම ලස්සනයි, හරිම සුන්දරයි. ඉතින් මේ ලස්සන පරිසරය විඳිමින් දකිමින් මම හෙමිහිට ඉදිරියට ගමන් කරනවා. ඔහිය උප තැපැල් කාර්යාලය. ඉතින් ඔහිය කියලා කියපුහම ඕනම ට්‍රැවල් කෙනෙක්ගේ හිත ඇද බැද ගන්න ලොකේෂන් එකක්. කතා කරන්න දෙයක් නැහැ. ඔහියේ ගුප්ත පාරවල් කියන්නේ ඒක වෙනම ෆීලින් එකක්. ඒක වෙනම අත්දැකීමක්. විටක ඝන මීදුමෙන් වැසී යන පාරවල් අපිට පෙනේවි ඉස්සරහට. අපි බලමු ගිහිල්ලා. සමහර විට අද වැස්සක් වුණත් ඇද හැලෙන්න ඉඩ තිබෙනවා ගොඩක්ම. කමක් නැහැ. ඔහිය පාරේ තිබෙන ගුප්ත සුන්දර බව තමයි මේ අත්විඳින්නේ. බලන්න ගස් ගොන්නක්. මේ වෙලාවේ කවුරුත්ම මට හම්බ වෙන්නේ නැහැ. මේ පාරේ යන මන් දන්නේ නැහැ මට පස්සේ සමහර විට කෙනෙක් එයිද කියලා. ඉතින් අද සතියේ දවසක් පාළු වෙච්ච ඔහිය පාර දිගේ තමයි මම ඉදිරියට මේ ගමන් කරන්නේ. ඔහිය රේල්වේ ස්ටේෂන් එකේ ඉඳලා හෝටන් ප්ලේස් පැත්තට යද්දි හම්බ වෙන විශේෂ තැනක් මේක. කෝවිලක්. විවිධ ජනයා අතර
විවිධ සංස්කෘතීන් විවිධ ඇදහිලි මේ දේවල් මත තමයි ඒගොල්ලොන්ගේ ජීවිතේ ගොඩ නැගෙන්නේ. ඉතින් තවත් ඒ වගේ තැනක් මේක. අපේ සංස්කෘතියට, අපේ ඇදහිලිවලට, අපේ සදාචාරයට අපි හදාගන්න සිරිත් විරිත් වලට අපි ගරු කරන්න ඕනි. මොකද අපිට ඒවා ප්‍රතික්ෂේප කරලා අපේ ජීවන ගමන ඉස්සරහට යන්න බෑ. මොකද අපි ඒ දේවල් එක බැඳිලා ඉන්නේ. ඒ වාගේ සත්‍ය හෝ අසත්‍ය කෙසේ වෙතත් අපේ සංස්කෘතියට, සිරිත් විරිත් වලට, සදාචාරයට අපි අනිවාර්යයෙන්ම ගරු කළ යුතුමයි. ඔහියේ গুপ্ত පාරවල් වලට මමත් හරියට බැඳිලා වගේ. මමත් මේ গুপ্ত පාරවල්, පාළු පාරවල්, පාළු මම්පෙත් හොයාගෙන යන ගමනක්. ඉතින් ඒ ගමනේදී තවත් හම්බ වෙන එක ගමනාන්තයක් විතර තමයි මම මේ ගමන් කරන්නට හදන්නේ. කිසිවෙක් නැහැ මේ පාර දිගේ. මම තනියම මේ පාර දිගේ ඉදිරියට ගමන් කරනවා. හිතට පුදුම නිදහසක්, ගතට ඒ වාගේම සැහැල්ලුවක් නිරන්තරයෙන්ම මේ ගමන්වලදී ලැබෙනවා. උදේ පාන්දරම මේ වගේ පාළු গুপ্ත පාරක ඇවිදගෙන යද්දී හිතට දැනෙන ඒ සැනසීම එක වචන වලින් කියන්න බෑ. ඒක වෙනම එකක්. ඒක ඇතුලේ තියෙන්නේ වෙන කතාවක්. ඉතින් මමත් මේ කතාව හොයාගෙන යන්නේ. කවදා නමුත් මට මේකේ යථාර්ථය අවබෝධ වේවි. තේරුම් ගන්න පුළුවන් වෙයි. එය තේරුම් ගන්නා තුරු මම මේ ගමන අනිවාර්යෙන් ඉස්සරහට යනවා. ඔහියේ গুপ্ত පාරවල් දිගේ ඇවිදගෙන යද්දී මොහොතක් නතර වෙලා මේ පරිසරය දිහා, පරිසරයට ඇහුම්කන් දෙද්දී ඇහෙනවා ඈතින් වතුර පාරක් ගලාගෙන යන සද්දයක්. අද නම් සුළඟක් නැහැ. හිරු කිරණක් නැහැ. මුළු පරිසරයම අඳුරු වෙලා. හැබැයි කුරුල්ලන්ගේ කිචිවිචිය ඇහෙනවා. දොළ පාරක් ගලන් යන සද්දය ඇහෙනවා. එපමණම විතරයි මට මේ විදිය ඇහෙන්නේ. පෙර දවසක මම මේ විදිහටම ඔහිය පාර දිගේ ඇවිදගෙන යද්දී පුදුම හුළඟක් තමයි තිබුණේ. හැබැයි අද ඒ හුළඟ නෑ. ගස්වැල් නිහඬ වෙලා. ඉඳ හිට ඇහෙන බකමූණෙකුගේ හඬක්, කුරුල්ලන්ගේ හඬත් මම අඩිය තබාගෙන යන මොහොතේ ඇහෙන පා සටහන් වල හඬත් පමණයි මට ඇහෙන්නේ. ඔහිය අද නිහඬයි, গুপ্তයි, රමණීයයි, සුන්දරයි. තන තන විසි වූ පොලිතින් කවර, දිරාපත් නොවෙන බෝතල්. මතක තියාගන්න මේ විශේෂ පරිසර පද්ධතියක්. කිසි විටක ඔබ ගේන කිසිවක් මෙහි දමා යන්නට එපා. ඔබට මෙහි වටිනාකම තේරෙන්නේ නැහැ තාමත්. දිනක මේ ගස්වැල් සතා සිව්පාවා නැති වූ කලක ඔබට දැනේවි මෙහි වටිනාකම. අනිවාර්යයෙන්ම. ඈතින් පේනවා මට හැරවුම් ලක්ෂයක් මගේ ගමනේ.
කලින් ගමනේදී මම මෙතනම වීඩියෝ එකක් කළා. මෙතනින් උඩහ පාරේ හෝටන් තැනට යන්න පුළුවන්. ඒ වගේම යකාගේ පඩිපෙළ හරහා කළු පහනට යන්න පුළුවන් කියලා. හැබැයි මට මෙන්න මෙතනින් තියෙන පාරේ ගිය පාරේ යන්න බැරි වුණා. ඒ තමයි උඩුවේරිය වත්ත. ඒ හරහා යකාගේ පඩිපෙළට යන්න තියෙන මාර්ගය. හැබැයි අද මම යන්නේ උඩුවේරිය වත්ත හරහා යකාගේ පඩිපෙළට නෙමෙයි, උඩුවේරියේ ඉඳලා හපුතරේට යන්න තියෙන පිකෝ ට්‍රේල් එක. ඉතින් මෙතනින් මම හැරෙනවා සුන්දර හෝඩන් තැන් අර පැත්තේ. හැබැයි මම යන්නේ අද මේ පැත්තට. මොකද මම බොහෝ සැරයක් හෝඩන් තැන්නට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා නොගිය මාර්ගයක් දිගේ අද මම මගේ ගමනාන්තයට යනවා. මම දැන් යන්නේ අර හෝඩන් ප්ලේස් වලට යන පාරේ නෙමෙයි, උඩුවේරිය වත්ත. නැත්තං උඩුවේරිය අතහැරලා දාපු තේ කම්හලට යන පාර දිගේ තමයි මම දැන් ගමන් කරන්නේ. එතන ඉඳලා තමයි මගේ ට්‍රේල් එක පටන් ගන්නෙ. එතන ඉඳලා තමයි පිකෝ ට්‍රේල් එක පටන් ගන්නෙ. ස්ටේජ් 12 උඩුවේරිය ඉඳලා හපුතලයට යන ට්‍රේල් එක. එක කෙලින්ම වැටෙන්නේ ඉදල්ගස්සින්නට. ඉදල්ගස්සින්න ඉඳලා තමයි හපුතලයට යන්න ඕනේ. රමණීය දසුන් මට ඉදිරියට බලාගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. දැනටමත් තාම ලස්සන සුන්දර පරිසරයක් ඇතුලේ තමයි මම ඉන්නේ. අද නම් මුළු පරිසරයම නිහඬයි, ගුප්තයි. කිසිවෙකු නැති හුදකලා මාවතක් දිගේ මම ඉදිරියට ගමන් කරනවා. බලන්න, විවිධ ශාක. අනෑතින් කඳු අලල්ලක් තිබෙනවා. ඒක යම් කිසි අඳුරු පැහැයක් තියෙන්නේ. සුළු මීදුමකින් වැසී යනවා. ඝන මීදුමක් නැහැ. සමහර විට ඉදිරියට මීදුම් සහිත පරිසරයක් මට දකින්නට ලැබේවි. විහගුන්ගේ ගී ගැයුම්, බකමූනන්ගේ ගුප්ත හඬවල් කොතෙකුත් මේ මාර්ගයේ මට ඇහෙනවා. මේ වෙනකොටත් හුළඟක් නැහැ, සීතලක්, මීදුමක් නැහැ, සැනසීමක්. ඔය ඔබට ඇහෙන්නේ බකමූනන්ගේ හඬවල්. මට හිතෙනවා මම තබන පියවරක් පාසා ඇහෙන හඬත් විටක මේ පරිසරයට බාධාවක්ද කියලා. මොකද ඒ තරම් මේ පරිසරයේ තියෙන සුන්දර බව, වටිනාකම අපි මේ පරිසරයට කිසිදු විදිහකින් හානියක්, පීඩාවක්, හිංසාවක් නොකළ යුතුමයි. මම දැන් උඩුවේරිය අතහැරලා දාපු තේ කම්හලට යන පාර දිගේ තමයි යන්නේ. විවෘත භූමියක්. අහස පැහැදිලි. නමුත් වේගෙන් වලාකුළු ගමන් කරනවා. තාම මට පිකෝ ට්‍රේල් එකට පිවිසෙන මාර්ගය මුණ ගැහුණේ නැහැ. මම ලස්සන දෙයක් ඔයාලට පෙන්වන්න හදන්නේ දැන්. ඈතින් ඇහෙන්නේ කෝවිලක සමහර විට දමිළ ජනයාගේ උත්සවයක් වෙන්නත් පුළුවන්. හැබැයි බලන්න ඈතින් පේන කඳු යාය, කඳු අලල්ල. දැන් නම් හිරු කිරණ පතිත වෙලා. ඔබට මතක නම් මං ගිය වර යකාගේ පඩිපෙළ හරහා ගිය ගමන් මාර්ගයේදී
අර ඈතින් පේන කඳු අලලු ඉතාම ලස්සන විදිහට, ඉතාම සුන්දර විදිහට, ඉතාම සමීපව දුටුවා. අදත් මම ඒක දකිනවා තරමක් ඈතින්. බලන්න. ඉතාම සුන්දරයි, ඉතාම ලස්සනයි. අර ඈතින් පේන කඳු අලල්ලේ ඝන මීදුමක් තාමත් තියෙනවා. තරම් සුන්දර දසුනක්ද මම දකින්නේ. දමිළ ජනයාගේ වාස භූමියක්. ඈතින් පේන දසුන පුදුමාකාර රමණීයයි. සුන්දරයි. මෙවැනි දසුනක් දකිද්දී එය ඔබට පෙන්විය යුතුමයි. ඈත කඳු අලලු දමිළ ජනයාගේ සංස්කෘතිය, ඔවුන්ගේ ඇදහිලි, ඔවුන්ගේ සදාචාරය, ඔවුන්ගේ ජීවන සිදුවීම් මේ සියල්ල එකට කැටි කොට ගත්ත ඉතාම සුන්දර පරිසරයක්, ලස්සන චිත්‍රයක්. මම ඉන්න තැන ඉඳලා බලන්න ඈතින් පේන කඳු වලලු රමණීයයි. පුදුමාකාර සීතලක්. තාමත් මට පිකෝ ට්‍රේල් එකට පිවිසෙන මාර්ගය හම්බ වුණේ නැහැ. මං හිතනවා ඉදිරියේදී මට හම්බ වේවි. දකින සියලු දසුන් රමණීයයි, ඉතාම විචිත්‍රයි. කොතරම් වෙලා බැලුවත් එපා වෙන්නේ නැහැ. නමුත් මගේ ගමන මම යා යුතුයි. එම නිසා මම දිගටම මගේ ගමනාන්තය සොයාගෙන ගමන් කරනවා. කාත් කවුරුවත් නැති පාළු මම්පෙත් කොතෙකුත් මේ පුංචි දූපතේ තියෙනවා. අපි ඒකෙන් දැකලා තියෙන්නේ බොහොම ස්වල්පයි. දමිළ ජනයාගේ වාස භූමියක්. ඔවුන්ගේ ඇදහිලි සහ සංස්කෘතිය. ඒ හඬට මේ පරිසරයේ සුන්දර බව, විචිත්‍ර බව එකතු වුණාට පස්සේ ඒක වෙනම ෆීලින් එකක්. දැන් ඈත කඳු වලලු මීදුමෙන් වැසී යනවා. බලන්න සීතල හුළඟත් එක්ක ඈතින් පෙනෙන ලංකාව පුංචි දූපතක් වුණාට ලස්සන පාරාදිසයක් කියලා මේ වගේ තැන්වලට එද්දී දැනෙනවා, පේනවා.